අර ඇඟිලි වගේ තියෙන කූරු සොසේජස් ලුවප්ප කටුයි බටුයි තටුයි ඔක්කොම අඹරාපු කුකුල් වැටියකින් රෝල් කරපු කීල්ස් මීට් බෝල් සහ ඇඟිලි කූරු කනවා අමෘතේ වාගේ. ඇයි බලන් එළබටු ගෙඩියක් කෙහෙල් මුහයක් කොහිලාලයක් පොලොස් ගෙඩියක් ඇඹුලක් මාළු පින්නක් නියඹලාවක් තලාගෙන කෑවා නම් මොකද වෙන්නේ? බෑ. කට පෝසත් වුණා. හිත අහංකාර වුණා. කුණු ලෝකයටම ඇබ්බැහි වුණා. එහෙමනේ තියෙන්නේ. සමාව අවසරයි අපේ හාමුදුරුවරුවත් කියන්නේ වෑංජන 100ක් බෙදනකම් බොලන් ආරපින් වෑංජන 100ක් බෙදනකම් පිඟාන අල්ලාගෙන ඉන්නවා. ඒක කෑවැකිද? ඈ කන්න බෑ. ඈ අරවා බෙදලා එළබටුත් තියෙනවා වම්බටුත් තියෙනවා තිබ්බටුත් තියෙනවා ඔක්කොම තියෙනවා. ඈ බටු කරවිලයි තුඹ කරවිලයි ඌරු කරවිලයි ඔක්කොම බෙදනවා ඉන්නවා. කන්නේත් නෑ විසික්කනවා. මේක නිවැරදි කරාපන් ඇයි? මොනවා හරි කමන්නේ යක්කු නෙමෙයි අඩේ අපි හාමුදුරුවරු අල්පේච්ඡතාවෙන් ජීවත් වෙන්නේ. ඒ හින්දා වෑංජන 4ක් හරි 5ක් හරි හදාපියව්. මේවා කණ්ඩ ඔට්ටු වෙන්නේ මේ තියෙන ඒවා ඔක්කොම. වැඩක් ඇති දෙයක් කරාපියව්. නැති බැරිය උන්ට දීපියව්. පන්සලේ හොඳ වැඩක් කරපල්ලා. වසර ගානක් වන්දනාමානන ලබන විදිහේ මිනිහෙකුට ජීවිතයක් දීපල්ලා. ලෙඩක් දුකක් හැදිච්ච එක්කුට ගිහින් දීපල්ලා. බෙහෙතක් හැටියට. එහෙම කියන්නේ හඳුන්නේ. එහෙම කියන්නේ කිව්වොත් අඩු වෙනවලු. වැඩි කරගෙන මොකද කරන්නේ හාමුදුරුවෝ? හාමුදුරුවෝ වැඩි කරගෙන මොකද කරන්නේ? කාටද? ගෙනියන්නද? අත්තරපියව සුමනා අත්තරපන්. ගුණපාලයා අත්තරපන්. සුමනටයි ගුණපාලටයි නෙමෙයි අත්තරින්න කියන්න ඕනේ. කාගම සිරිනන්ද හාමුදුරුවෝ අත්තරලා ඉන්නේ. අත්තරලා ඉන්න එපයි සුමනගේ අත්තරින්න. හාමුදුරුවෝ අත්තරින්න නැතුව සුමනව ගලවන්න හදනවා. සුමනා නිවන් යන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ යන්න ඕනේ. එතකොට හාමුදුරුවෝ යන පාරේ සුමනත් එයි. මේක එහෙම එකක් ඇයි තියෙන්නේ? මේක කන පිට යන්නේ. අනිත් පැත්තට. කොච්චර කෑවත් පුතා මේ ජීවිතේ කන ප්‍රමාණය වැඩි වෙන්න ආයු ප්‍රමාණය අඩු වෙනවා. බුදුදහමේ උගන්වනවනේ. කනවා වැඩි වෙන්න ආයු අඩු වෙනවා. සැප වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ඇත්ත. මේක ලෝක සත්‍ය. ඒක අවබෝධ කරගෙන ජීවිතය දකින්න මේ යාම තුනෙන් බාල තරුණ මහලු මේ කාල තුනෙන් එකකදීවත් සැබෑ මිනිහෙක් වෙන්න දිරිය වඩන්. ඒක තමයි පුතේ වාසනාවන්ත මිනිස්කම. නැත්තම් වැඩක් නැහැ. ශිල්ප ක්‍රියාවට නම්වන්න තියෙන හැකියාව. අපි දන්න විෂය ප්‍රායෝගිකව කරන්න පුළුවන් හැකියාව. කුඹුරක් වැඩ කරන විදිය මට ලියා ගනින්නලා කියලා දැන් සටහන කියන්න පුළුවන් නේ විෂය දැනුම. නමුත් ඒ දැනුම නිසි පරිදි ක්‍රියා කරවන්න වැඩ කරන එකෙක් හැදෙන්න එපැයි. ළමයින්ගෙන් වැඩ ගන්න ඕන චූටි කාලේ ඉඳලා. ඒ වැඩ ගන්නේ දුෂ්ටකමට නෙමෙයි. ඒ තමා පුබ්බාචාරිය මුල්ම ගුරුවරු දෙන්නා ගේ ඇතුලේ ඉන්නේ. ගේ තමා මුල්ම විශ්වවිද්‍යාලය. මුල්ම පාසල. ඕකෙන් උගන්වන දේ තමා මුළු මානව ජීවිතය පුරාවටම දුවන්නේ. අපෙන් පොඩි කාලේ වැඩ ගත්තනේ. ඒ වැඩ ගත්තේ මරන්න නෙවෙයි. දැන් අපිට මොනවද බැරි? ගඟට දැම්මොත් පීනනවා. මූදට විසික්කත් පීනනවා.
ඕන වගුරකට විසික්කොත් වගුරෙන් එන්න දන්නවා. හේන වැඩක් දන්නවා, කුඹුරේ වැඩක් දන්නවා, කැත්ත උදැල්ල පීය පොරව ඕන රූස්ස ගහකට නැගපල්ලා කිව්වොත් නගිනවා. ඕනෑම මාළුවක් උයන්න කියන්නකෝ. කෙහෙල් බොඩ හරි කමන්නේ ගෙනත් දීලා උයන්න කිව්වොත් කන්න පුළුවන් වෙන්න උයනවා. එහෙමනේ අපේ සංස්කෘතිය. එහෙමනේ අපේ සිංහලයෝ. එහෙමනේ බෞද්ධයෝ. ඒ කියන්නේ ජීවිතේ අපරාජිතව ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ පුණ්‍යවන්තම හිටපු මිනිස්සු හිටිය ලෝකයේ ශ්‍රී ලංකාවේ. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව. හිඟන ජාතියක් නෙමේ පුතේ. පිම්බත් බෝසත් පෝසත් ජාතියක් හිටපු රටක් අපි. ඒක ආපහු ගොඩනගන්න නම් මේ ලෞතුරා ධර්මය ක්‍රියාවට නැම්වීමේ ශිල්පීය වශයෙන් දැක්වීමේ වාග්ය අපට තියෙන්න ඕන. ඒක උදා කරගන්න ගිහි පැවිදි අපි ඔක්කොම දිරිය වඩන්න ඕන. පුතේ පිරිවෙන් වල බලන්නකෝ. මයි පුතාලට පේනවා ඇති. හාමුදුරුවරු බුදි. දායකයා දාන ගේනකොට පන්සලේ අය බුදි. ඇයි? රෑ 1-2 වෙනකම් ෆෝන් එකේ ගේම් ගැහුවා. පොඩි හාමුදුරුවරු රෑ 1-2 වෙනකම් ගේම් ගහනවා. ගාලා මේක කනමදේ වාගේ වෙච්චාම් බුදි. දැන් උදේට නැගිටින්න වාරු නැහැ. තවත් වකුටු වෙවි බුදිනවා. ලොකු හාමුදුරුවෝ නැගිටලා බැරි ගාතේ අතු ගානවා, මල් ආසන සුද්ධ කරනවා, දානෙගෙන ආපුවා අරිනවා. අර මිනිසුන්ගේ හිත තැලෙන්නේ නැති වෙන්න පුංචි හාමුදුරුවන්ට චුට්ටක් සනීප නැහැ කියලා වසංග ආරක්ෂා කරමින් ලොකු හාමුදුරුවෝ කරුමේ අදිනවා. අපවත් වෙච්ච ගමන් ඉවරයි ශාසනය. ශාසනය ඉවරයි එතනින් එහාට. මේක තමයි ඇත්ත. චූටි කාලේ ඉඳලා පුතේ පාන්දරින් නැගිටලා අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම්පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා ගුරුන්ට වත්සපයා. දිනචරියාවේ තියෙන්නේ හාමුදුරුවනේ භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ නිර්මල චරිතා ප්‍රදානය. භික්ෂුවකගේ නිර්මල චරිතා ප්‍රදානය තමයි ක්‍රියා කරන විදිය තමයි දිනචරියාවේ තියෙන්නේ. දිනය ඇතුලේ හැසිරෙන විදිය, දිනය ඇතුලේ ක්‍රියා කරන විදිය. ඒක තමන් කරන ගමන් දායකයාට දෙන්න කිව්වා දිනචරියාවක්. දායකයා හැටියට දිනය ගෙවන්නේ කොහොමද කියලා. ඒක බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගය. ඒක අවබෝධයෙන් ලෝකය දැක දැන හඳුනාගෙන ඉස්සරහට අරන් යන්න. බාල තරුණ මහලු කවර වියකදී හෝ වේවා ඔබ වෙනස් වෙන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ පුත්‍ර රත්නයකට මහා කරුණා අධ්‍යාසයෙන් දේශනා කොට වදාළේ මේ ගාථාව. බිම්බිසාර රජුරුවන්ගේ පුතා කවුද? උඹලා ගෙදර විදියටම කිව්වට කමක් නැහැ අජාසත්ත කියලා. උඹලා ගෙදරත් එකයි ඉන්නේ. ඒ හින්දා අජාසත්ත තමයි. බිම්බිසාර රජුරවන්ට හිටියා 500ක් කුමාරවරු. 500ක් කුමාරවරු හිටියා කියලා දැන් මේ ගෑනු ඇස් දෙක ලොකු කරලා පිරිමිත් ඇස් ලොකු කරලා බලනවා මේක මාර මිනිහෙන්ද බල කොල්ලෝ 500ක් ඉන්න. එච්චර හැදුවා. උඹලත් පෙතිගිලලා මරාපු ගාන බලපල්ලකෝ. 500 නෙමෙයි අඩුම තරමෙන් 50ක්වත් ඉන්න තිබ්බා. නමුත් පෙතිගිලලා විදලා ගබ්සා කරපු ගාන බැලුවාම මේක නෙමෙයිද ඇත්ත? ඇත්ත මේක නෙමෙයිද? ගොළු වෙන්න එපා. එහෙමයි හාමුදුරුවනේ. කියන්න කට වළංගු තියෙන්න ඕනේ. ඕක අරින දවස තියෙනවා මාරයා ගාවදී. කාගමහාඳුරු ගාව කට ඇරියේ නැතුවට මාරයා ගාවදී අරිනවා. තෝ මරුවා නේද? අය නෑ කියන්නේද?
හිත අහනකොට හිත ඉදිරියේ නෑ කියන්නද? බෑ නෑ කියන්න. එහෙනම් යම. කොහෙද අරන් යන්නේ? අපායට. මරාපු ගානට අනුව කරුමේ ගෙවන්න ඕනේ. අපි ඉන්නවා අපිට ඉන්නේ එකයි පුත්‍ර රත්නය. මරුව ගාන ගන්නනම් උඹත් බිම්බිසාර වාගේ තමයි. ඔව්. උඹලා තුඹලාගේ ගෙවල් වල මරලා හොදලා දාපු ගාන ගණන් කරුවා නම් බිම්බිසාරලා වාගේ වෙනවා. බිම්බිසාර රජුරවන්ට හිටියා 500ක් කුමාරවරු. ඒකේ එකෙක් අජාසත්තයා පව්කාරයා. ඒක විතරයි මේ අපේ බෞද්ධ සමාජය දන්නේ. පාපයෙන්ම යුක්ත එකාගේ ජීවිතය දන්නවා. අර බෝසත් කුමාරවරුන්ගේ ජීවිත දන්නේ නැහනේ. 499ක් දැකලා තියෙනවද? 499 කුමාරවරුන්ගේ ජීවිත දැකලා නැහැ. ගමේ ඉන්න පඩත්තරම ගෑණි ගැන හොයනවා මිසක් හොඳ ගෑනු ගැන බලන්නේ නැහනේ. ජරාම මිනිහා ගැන හොයනවා මිසක් හොඳ මිනිසුන්ගේ චරිත ගැන බලනවද? නැහැ. ඒක තමයි ස්වභාවය. කැත. ඒක වෙනස් වෙන්න ඕන ජීවිතවල. හොඳ දේ හොයා යන්න. යහපත් දේ ඇත්ත දේ හොයාගෙන යන්න. වටිනා දේ හොයාගෙන යන්න. දියුණු විය හැකි මඟ තෝරා ගන්න. අපි වීරිය වඩන්න ඕන. එතකොටනේ මිනිහෙක් හැදෙන්නේ. මම 2025 අවුරුද්දේ ඉඳලා අපේ හාඳුන්නේ මේ 2026 පෙබරවාරි 4 වෙනිදාට මහාන කරන්න කියලා කොල්ලෝ 4-5 දෙනෙක් හොයනවා. මෙච්චර බණහන රටේ පැවිදි කරන්න කොල්ලෙක් නැහැ කියන්නකො. හැබැයි කුඩුකාරයෝ වෙන්න ඉන්නවා. ගංජාකාරයෝ වෙන්න ඉන්නවා. වල් කමේ හැසිරෙන්න ඉන්නවා. හිරේ විලංගුවේ වැටිලා දුක් විඳින්න දෙන්න කොල්ලෝ ඉන්නවා. පුනරුත්ථාපන කඳවුරු වල කරුමයක් ගෙවන්න කොල්ලෝ ඉන්නවා. අම්මයි තාත්තයි ඉදිරියේ යම පල්ලෙක් වාගේ වද දෙන ඒ වද හිංසා විඳ විඳා නිന്ദා අපහාස විඳ විඳා ඉන්න කොල්ලෝ හදනවා. ලෝකෙම සාදු නදින් වන්දනා කරන්න කොල්ලේ පූජා කරන්න තනුණු හිතක් නැති පව් දෙමව්පියන්ගෙන් පිරිලා පුතා. පව් දෙමව්පියන්ගෙන් පිරිලා. පැවිද්ද ශ්‍රේෂ්ඨයි. නාකි උඹට පැවිදි වෙන්න බැරි වුණා. තලත් ඈනි උඹට බැරි වුණා. තරුණ උඹට බැරි වුණා. ඒ වරම අර පොඩි එකාට දුන්නා. ලෝකෙ දිනනවනේ. ලෝකෙ දිනනෝ. ඒ 4 වරිගේ නැතත් වරිගේ බොහෝ දෙනෙකුට ගෞරවය පිණිස නිවන් පිණිස ජීවිතේ පවතිනවා. දැන් කොහේ හරි ගිහිල්ලා මගේ නෑදෑයෙක් නෑයෝ නොවන එකෙක් මං කාගම හාමුදුරුවන්ගේ මල්ලි හරි කියලා කියවුවොත් ඒකට සැලකීම් ගරු කිරීම වන්දනමානන කිරීම පුද පූජා පැවැත්වීම එමටයිනේ. ඔව්. පැවිද්ද මුවහත් වුණාට පස්සේ කොච්චර වටිනවද? පැවිද්ද රැකගත්තට පස්සේ ඒ පරම්පරාවටම යහපත් හෙටක් තියෙනවා. ඒ හින්දායි 4 වර්ගයක් නිවන් දකින උත්තම පින්කමක් කියලා පැවිද්දට කිව්වේ. බලන්නකෝ ඔබේ ගමේ අවුරුදු 12 13 14 15 16 17 18 මේ වයස් කාණ්ඩේ දරුවෝ කොච්චර ඉන්නවද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, දුරාචාරයට ඇබ්බැහි වෙලා, කම්මැලි කුසීත මම්මුලා වෙච්ච ජීවිතයක් ගෙවමින් අම්මටයි තාත්තටයි අපකීර්තියක් වෙන විදියට, අම්මටයි අප්පටයි නිඳා වෙන විදියට ජීවිතේ ගෙවන දරුවෝ කොච්චර ඉන්නවද? අතරමං වෙච්ච දරුවෝ. නමුත් ඒ දරුවන්ට හරි පාර පෙන්නලා නිසි මගක යන්න මේ ශාසනය රකින්න අපේ දරුවව තල්ලු කෙරුවා නම්, පූජා කළා නම් ඒ වටිනාකම මෙතෙකයි කියන්න බෑ නේද? නමුත් පින්නතුනි අපි එක වයසකදීවත් ජීවිතේ හදාගන්න නැත්තම් මොකටද ඒ ජීවිතේ? වැඩක් නැහැ. බෝධිරාජ කුමාරයාට බුදුහාමුදුරුව අනුදැන වදාලා අපේ නායක හාමුදුරනේ බෝධිරාජ කුමාරයා කසාද බැඳලා භද්‍ර යෞවන වයසේ සොඳුරු ජීවිතයක් ගෙවද්දි කොල්ලට හිතෙනවා මේ කුමාරයාට
ලෝකේ ලස්සනම රාජමාලිගාවක් හදාගන්න ඕනේ මං. අනිත් රජවරුන්ට කුමාරවරුන්ට නැති ඊටාම නිර්මාණශීලී මාලිගාවක් හදනවා මං කියලා හිතුවා. හිතලා දක්ෂ ශිල්පීන් හෙව්වා. හොයලා මෙයාට මාලිගාව ඕන තාලේ මෙයා කිව්වා. ශිල්පීන් විසින් මාලිගාව හැදුවා, හදලා නිමා කළා. බලන අයට පේනවා කුරුල්ලෙක් ඉගිල්ලෙනවා වගේ අහසේ. නිර්මාණය බලන්නකෝ. මෙහෙම බලාගෙන ඉන්නකොට මේ පොළවේ තියෙන එකක් වගේ නෙමෙයි පේන්නේ, අහසේ ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ මාලිගාව. ඒ තරම් නිර්මාණශීලී නිපැයුමක් කළා. ඊට පස්සේ මේ බෝධිරාජ කුමාරයා තීරණය කරනවා අප්පච්චිත් එක්ක කතා වෙලා, බිම්බිසාර රජුරුවත් එක්ක කතා වෙලා තීරණය කරනවා මේක විවෘත කරන්නේ බුදුහාමුදුරුවෝ ඇතුළු ආර්ය මහා සංඝරුවන වඩම්මලා දානයක් දීලා බණක් කියලා ආරාධනා කරනවා බුදුපාමොක් මහා සංඝරුවනට මාලිගාවේ විවෘතයට. බුදුහාමුදුරුවෝ වඩින දවසේ උදේම බෝධිරාජ කුමාරයා ලස්සන පාවඩ සකස් කරලා, අපේ ඇමතිවරු මන්ත්‍රීවරු වාගේ නෙමෙයි පුතේ, පාවඩ එලන්න වෙනමම જાතියක් ඉන්නවනේ නේද? මන්ත්‍රීවරයා ආපුහම බලන්නකො දොර අරින්න එකෙක් ඉන්නවා, එකගේ බාටා දෙක ඉස්සරහින් තියන්න එකෙක් ඉන්නවා, එකට කුඩේ අල්ලන්න එකෙක් ඉන්නවා, එකට මුට්ටි අල්ලන්න එකෙක් ඉන්නවා, ඒකට දෙන ලියුම් ගන්න එකෙක් ඉන්නවා. එහෙම නේද ඉන්නේ? ඇයකට වළංගු නැහැ. මේ අලුත් එවුනුත් එහෙමද දන්නේ? උන්ටත් බෝ වෙලා දන්නේ නැහනේ. ඕකට රිංගපු ගමන් එනවා ගතිය. මගේ ඇහැට පෙනිච්ච ගමන් දොරකට හරි ගිහිල්ලා කියනවා මං ඒක. වල් වැඩ නොකර අඩේ රටට වැඩක් කරනවා නම් කරාපියව් කියලා. මිනිස්සු පැරදිලා අන්තිම වැටෙන්න වලක් නැතුව ඉන්න වෙලාවේ මෙහෙමවත් පිහිටක් වේවා කියලා අන්තිම අවස්ථාවේ මේ බැගෑපත් වෙච්ච වෙලාවේ ඒකෙනුත් පුතේ අය වැටුනොත් ලිපට අය කබලක් කොයින්ද? අය කබලක් කොයින්ද? පිච්චිලා මැරෙනවා මිසක්. එහෙනම් අපි හැමෝටම වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා, වගවීමක් තියෙනවා. ඒක මනවින් ඉෂ්ට කරන්න මහන්සි ගන්න ඕනේ.